සංස්කෘත කිව්වම හුඟක් දෙනෙක් හිතන්නේ ඒක පරණ දැන් පාරිච්චි නොකරන මැරිච්ච භාෂාවක් කියලා නේද? ඒත් ඇත්ත කතාව ඊට වඩා ගොඩක් ගැඹුරුයි. හිතන්නකෝ ඒක හරියට භාෂාවක සැඟවුණු සැලැස්මක් පුදුම ඉංජිනේරු නිර්මාණයක් වගේ කියලා. අපි අද බලමු ඒ කතාවේ ඇතුලේ තියෙන රහස් මොනවද කියලා. ඔව් සංස්කෘත කිව්වම ඉතින් අපේ ඔළුවට එන්නේ අමාරු කට කැඩෙන වචන තොගයක් ඉගෙන ගන්න හරිම අමාරු දෙයක් විදියට තමයි අපි දකින්නේ. ඒ කතාවේ පොඩි ඇත්තක් නැතුවම නෙවෙයි හැබැයි සම්පූර්ණ ඇත්ත ඒකමද? හැබැයි මම මෙහෙම අහුවොත් මේ සංස්කෘත කියන භාෂාවේ DNA එක, ඒ කියන්නේ ඒකේ මූලික හරය අපි අද කතා කරන සිංහල විතරක් නෙවෙයි ඉංග්‍රීසි භාෂාව ඇතුළත සැඟවිලා තියෙනවා කිව්වොත්. හරි. එහෙනම් අපි මේ ගමන පටන් ගමු. මුලින්ම අපි බලමු සංස්කෘත කියන නමේම තේරුම මොකක්ද කියලා. මොකද ඒ නම ඇතුළේම මේ භාෂාවේ සම්පූර්ණ දර්ශනයම තියෙනවා. බලන්න සංස්කෘත කියන වචනය හැදිලා තියෙන්නේ කොටස් දෙකකින්. සම් සහ කෘත. සම් කියන්නේ හොඳින්. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම කියන එක. කෘත කියන්නේ කරන ලද නැත්නම් සකස් කරන ලද. ඉතින් සරලවම කිව්වොත් සංස්කෘත කියන්නේ මනවින් සකස් කරන ලද භාෂාවක්. ඒක නිකම්ම හැදුන එකක් නෙවෙයි. මෙන්න මේක තමයි සංස්කෘත භාෂාව තියෙන ලොකුම වෙනස. අපි කතා කරන සිංහල, ඉංග්‍රීසි වගේ භාෂා හරියට ස්වභාවිකව හැදෙන වෙලක් වගේ. කාලයත් එක්ක වෙනස් වෙනවා, අලුත් වචන එනවා. ඒවට කියන්නේ ප්‍රාකෘත භාෂා කියලා. ඒත් සංස්කෘත කියන්නේ ඒ වගේ නෙවෙයි. ඒක හරියට ඉංජිනේරුවෙක් ඇඳපු ගොඩනැගිල්ලක සැලැස්මක් වගේ. නීති රීති දාලා කිසිම දවසක වෙනස් වෙන්නේ නැති විදියට හදපු එකක්. අපි ඉතිහාසය දිහා පොඩ්ඩක් බැලුවොත් ක්‍රිස්තු පූර්ව 5500 කාලේ තිබුණේ වෛදික සංස්කෘතය. ඒක තමයි පූජනීය වේද ග්‍රන්ථවල තිබුණු සංකීර්ණ භාෂාව. හැබැයි ඊට පස්සේ ක්‍රිස්තු පූර්ව 500 දී විතර පාණිනී කියලා මහ පඬිවරයෙක් එනවා. එතුමා අෂ්ටාධ්‍යායී කියලා ව්‍යාකරණ පොතක් ලියලා මේ භාෂාවට ස්ථිර නීතිමාලාවක් දානවා. අන්න එදා ඉඳන් තමයි අපි අද දකින රාමායනය වගේ මහා කාව්‍ය ලියබුණු සම්මත එමන් නැත්නම් ලෞකික සංස්කෘතය බිහි වෙන්නේ. හොඳයි දැන් තමයි අපි මේ කතාවේ තවත් පුදුම හිතෙන රහස් පරීක්ෂක කතාවක් වගේ කොටසකට එන්නේ. ලෝකෙ පුරා බිලියන ගාණක් මිනිස්සු කතා කරන භාෂාවලට සංස්කෘත සම්බන්ධ වෙන්නේ කොහොමද? මෙන්න මෙහෙමයි. සංස්කෘත කියන්නේ තනියෙන් එන භාෂාවක් නෙවෙයි. ඒක ඉන්දියාවේ ඉඳලා යුරෝපේ දක්වාම පැතිරලා තියෙන ඉන්දු යුරෝපීය භාෂා පවුල කියන විශාල පවුලේ ප්‍රධාන සමාජිකයෙක්. ඒ කියන්නේ සරලවම මේ භාෂා ඔක්කොටම එකම පොදු මුතුන් මිත්තෙක් ඉඳලා තියෙනවා. මේක නිකම් කියන කතාවක් නෙවෙයි මෙන්න බලන්න සාක්ෂි. අම්මා කියන අර්ථය දෙන සංස්කෘත වචනය මාතෘ. ලටින් භාෂාවේ එක matter. ඉංග්‍රීසියෙන් mother. ඒ වගේම තාත්තා කියන පිතෘ වචනය ලටින් වල pater වෙලා ඉංග්‍රීසියෙන් father වෙනවා. තුන කියන එකට three, tres, three. නම කියන එකට නාමන්, nomen, name. මේක අහම්බයක් වෙන්න බෑ නේද? මේකෙන් පැහැදිලි මේ ඔක්කොම එකම පවුලක නෑදෑයෝ කියලා. හරි. එහෙනම් මේ භාෂා නෑදෑයෝ කියලා අපි දැන් දන්නවා. ඉතින් කොහොමද මේ වචන මේ පුරාණ සැලැස්මෙන් සිංහල වගේ භාෂාවලට ඇතුල් වෙන්නේ? අපි බලමු ඒකට තියෙන ප්‍රධාන ක්‍රම දෙක. ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි තත්සමා. ඒ කියන්නේ සංස්කෘත වචනේ කිසිම වෙරසක් කරන්නේ නැතුව ඒ විදිහටම ණයට ගන්න එක. උදාහරණයක් තමයි විද්‍යාලය කියන වචනය. දෙවෙනි ක්‍රමය තත්භව. මෙතනදි වෙන්නේ සංස්කෘත වචනය අපේ කටට ලේසි විදිහට ටිකක් වෙනස් කරලා ගන්න එක. හරියට සංස්කෘත හස්ත කියන වචනය සිංහලට එනකොට අත වෙනවා වගේ. හරි. අපි දැන් අතීතය ගැන ගොඩක් කතා කළා. අපි පොඩ්ඩක් වර්තමානයට ඇවිල්ලා බලමු මේ තරම් පැරණි නීති රීති ගොඩක් තියෙන භාෂාවක් අද අපිට වැදගත් වෙන්නේ කොහොමද? ඇයි මේක ගැන දැනගන්න ඕන? හිතුවටත් වඩා මේක අදට ආදාළයි. බලන්න කෘත්‍රිම බුද්ධිය. ඒ කියන්නේ AI ගැන කතා කරනකොට NASA එකේ පර්යේක්ෂකයෝ පවා කියලා තියෙනවා සංස්කෘත භාෂාවේ තියෙන පැහැදිලි දෙපැත්තකට අදින්න බරි ව්‍යාකරණ නීති පරිගණක භාෂාවලට හදන්න හොඳම ආදර්ශයක් කියලා. ඒ විතරක් නෙමෙයි ආයුර්වේදය, යෝග, දර්ශනය වගේ දැවැන්ත දැනුම් පද්ධතිවල මූලකේතිය, ඒ කියන්නේ සෝස් කෝඩ් එක තියෙන්නේ මේ භාෂාවේ. ඊටත් එහාට ගිහින් සංස්කෘත ශ්ලෝක ගායනා කරනකොට මතක ශක්තිය වර්ධනය වෙනවා කියලාත් විද්‍යාත්මකව හොයාගෙන තියෙනවා. හරි. මේ සැලැස්ම ගැන කතා කරද්දී කියන්න ඕන අන්තිම ඒත් හරිම අපූර්ව රහසක් තියෙනවා. ඒ තමයි මේ භාෂාවේ අක්ෂරමාලාව, ඒ කියන්නේ හෝඩිය හදලා තියෙන විද්‍යාත්මක ක්‍රමය. මේක ඇත්තටම පුදුමයි. සංස්කෘත හෝඩිය කියන්නේ නිකම් අහඹු විදිහට එකතු කරපු අකුරු ටිකක් නෙවෙයි. ඒක සම්පූර්ණයෙන්ම සංවිධානය කරලා තියෙන්නේ අපේ කටේ ඇතුලේ ශබ්ද උපදින තැන් අනුව. බලන්න උගුරේ පිටිපස්සෙන්ම එන ශබ්ද.
ක ඛ ග එක ගොඩකට දාලා. ඊට පස්සේ තල්ලට දිව තද වෙලා එන ච ඡ ජ තවත් ගොඩකට. දිව පිටිපස්සට නමලා කියන ඨ ඨ ඩ. දත්වල දිව වදින ථ ථ ද. අන්තිමට තොල් දෙක එකතු වෙලා කියන ප ෆ බ. මේක භාෂාවක් විතරක් නෙවෙයි ශබ්ද විද්‍යාව ගැන පාඩමක්. ඉතින් මේ හැම දෙයින්ම අපිට එක දෙයක් පැහැදිලි වෙනව නේද? සංස්කෘත කියන්නේ නිකම් භාෂාවක් නෙවෙයි. ඒක ඊට වඩා ගොඩක් ගැඹුරු, හරිම ක්‍රමානුකූල චින්තන පද්ධතියක්. එහෙනම් අපි මේ කතාව මෙහෙම අවසන් කරමු. අද අපේ ලෝකයේ තියෙන සංකීර්ණ ප්‍රශ්නවලට මේ සංස්කෘත භාෂාව වගේම තවත් මොන වගේ අගනා ලස්සන විසඳුම් අපි තවමත් නැවත සොයා නොගත් පැරණි සැලසුම් ඇතුලේ සැඟවිලා තියෙනව ඇද්ද?